බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල උන්වහන්සේ තමන්ගේ සාධාරණකම් වෙනුවෙන් කෙනෙක් සත්‍යක්‍රියාවක් කරනවා මිසක් කවදාවත් සත්‍යග්‍රහ කිරීම ඊළඟට තමන්ගේ ඉල්ලීම් ලබා ගැනීම පිණිස නොයෙක් විදිහේ උද්ඝෝෂණ නොයෙක් විදිහේ කලබල කිරීම එවැනි දේවල් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නැහැ. නමුත් තමන් සත්‍යවාදී නම් තමන්ගේ සත්‍යවාදී ස්වභාවය පිළිබඳව දෙවියන්ට තුනුරුවන් සිහිපත් කරලා දෙවියන්ගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්. මම මේ වගේ ගුණධර්මයක් රකින්න කෙනෙක්. මම මේ වගේ සීලාදී ගුණධර්මයන් දියුණු කරගන්න කෙනෙක්. මේක සත්‍යයක්. මගේ ජීවිතේට මෙවැනි කරදර බාධා අභූත චෝදනා නොඑක් අසාධාරණකම් මෙවැනි වැරදි ක්‍රියාවන් මගේ ජීවිතයට සිදු වෙලා තියෙනවා. ඒ නිසා දෙවියනේ මං දිහා බලලා මට පිහිට වෙන්න. මම මේ වගේ ජීවිතයක් ගත කරන කෙනෙක්. මෙන්න මේ විදිහට කෙනෙකුට දෙවියන්ගෙන් පිහිට තමන්ගේ ගුණධර්ම ගැන සිහි කළ සත්‍ය ක්‍රියාවක් හැටියට ඉල්ලන්න පුළුවන්කම තියෙනවා.